අදත් මම සුපුරුදු පරිදි ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට මගේ kitchen එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ නිවැරදිව කකුලුව සුද්ධ කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි වෙළඳ පොලෙන් එහෙම නැත්නම් මාළු මාකට් එකෙන් අපි කකුලුව අපිට ලැබෙන්නේ අපි අරගෙන එනකොට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙයාලා කකුල් මේ විදිහට නමලා තියලා මෙහෙම රබර් බෑන්ඩ් දාලා තියෙන. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක අයින් කරගමු. ඉතින් ඒව නම් ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට මම මේ කකුලුව සුද්ධ කරගන්න එක කියලා දෙන්නේ ඇත්තටම හුඟක් අය දන්නවා වැඩි හිටියෝ. ඒත් සමහර වැඩි හිටියොත් දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ගෙදර වැඩට කෙනෙක් වගේ ඉන්න කට්ටිය අනේ ඉතින් එයාලා දන්නේ වැඩ කරන එක්කනා හදලා දුන්නාම ඊට පස්සේ කනව රසට. ඒ වුණාට හදිසියෙ හිතන්න වැඩ කරන කෙනාට හදිසි කරදරයක් කියලා ගෙදර යනවා යාගේ. එතකොට හදිසිය හස්බන්ඩ් කකුලෝ ගෙනත් තිනවා. එයාත් ගෙදර එක්කන වැඩ කරන එක්කන දැන් කියලා දන්නේ නැතුව. එතකොට ඉතින් අපි සුද්ධ කරගන්න ඕන අන්න ඒ ආයතයි අලුත විවාහපත් වුණ දුවා දරුවන්ටයි තමයි මම මේ වීඩියෝ එක අද අරගෙන ඉන්නේ. හරි. අපි ඊට පස්සේ අපිට මේ විදිහට කකුලුවා ඉන්නවා. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ කකුලුවා මෙහෙම අරගෙන මෙන්න මෙතන තියෙන මේ පොඩි කෑල්ලක් පිටපැත්තේ අන්න ඒක අපි මෙන්න මෙහෙම අරගන්න ඕනේ. ඉතින් සමහර සත්තු ගාද්ද නම් මෙයා ඉක්මනට මෙහෙම ගැලවිලාව සමහරුන්ගේ මේක ගලවන්න බෑ. එහෙම වුණොත් පිහිටුඩකින් මේක උස්සලා අරගෙන ඊට පස්සේ එතනින් මෙතනින් අල්ලලා මෙන්න මේ විදිහට මේක ඔන්නම හරි ලේසි. ඊට පස්සේ ඉතින් මෙන්න මෙහෙම ජරාව තියෙනවා. අපි මේක අල්ලලා වීසි කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ නිකන් මේ අර අනිත් මාළුන්ගේ තියෙන කරමල එන්නේ ඒ වගේ කොටසක් තියෙනවා. අන්න ඒක අපි හොඳට සුද්ධ කරලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳටම වතුර ටැප් එක ළඟට අපි අරගෙන ගිහිල්ලා හොඳට මේවා අතගාලා හොදන්න ඕනේ. ඉන්න මම ඔයාලට තවත් මේ කකුලුව එක එක ඒ විදිහට කඩලා සුද්ධ කරලා පෙන්නන්න. ඔන්න දැන් අපි කකුලුවගේ කට්ට නම් ඉවත් කරගෙන සුද්ධ මෙතන මැද සුද්ධ කරගෙන තියෙන අපි දැන් මේක හොඳට ටැප් එකට අල්ලලා හොදගමු. අපි හොඳට මේ විදිහට මේ කකුලුවගේ මේ මැද තියෙන මේ ජරාව යන්න හොඳට අතගාලා හොද ගන්න ඕනේ. මේ පැත්ත නම් ඉතින් වැඩි හොදන්න දෙයක් නැහැ. මේ මැද කැල මේ ඇතුල් පැත්ත තමයි කට්ටට යට වෙලා තිබ්බ පැත්ත තමයි හොඳට හොද ගන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් ඔයාලා කියයි කකුලුව ගොඩාක් හිටියොත් ඔය විදිහට ටැප් එක අරගෙන හොදලා හරියනවද කියලා. එතකොට කරන් තියෙන්නේ ඉතින් හොඳට වතුර භාජනයකට දාලා මේ විදිහට හොඳට හොද ගන්න එක. දැන් අපේ කකුලෝ ටික පිරිසිදු කරගෙන අවසానයි. දැන් අපිට මේක උයා ගන්න පුළුවන්. උන් අපේ කකුලෝ ටික දැන් සුද්ධ කරලා හොදගෙන තියෙන. ඉතින් මේකේ දැන් ලොකු කකුලෝනේ ටිකක්. එතකොට මෙයාලා මේ විදිහටම අපිට මේ විදිහටමත් හදා ගන්න පුළුවන්. ඒ උනට ගෙදරක හදනකොට ඉතින් මේකේ රසය එන්නත් එක්ක අපි මම නම් මෙතන මැද කපනවා. ඒ වගේම මෙන්න මේ කොටස් නිකම් පෙති වගේනේ තියෙන්නේ. ඒ කොටස් අයින් කර ගන්නවා. බලමු මම කොහොමද කරන්නේ කියලා. අපි කකුලුවේ කරගෙන මෙන්න මේ පෙති වගේ තියෙන වලට පේනව නේද? මේව වැඩක් මේ වැත්තටම ඒවයි කිසිම දෙයක් කන්නත් නැහැ. ඒ වගේ ඒවා
ටිකක් ලොකු කකුලුවන් හින්දා මම අයින් කරගන්න ඔයාලගේ කිචන් එකේ භාවිතා කරන කතුර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලා ඒවා අනවශ්‍ය ඒවා කපලා අයින් කරගන්න. මේවත් මේ අඬු ඔයාලට අතින් කඩලා වෙන් කරගන්න පුළුවන්. ලොකු අඬු පැත්තකින් තියාගන්න. පොඩි ඒවා නම් තිබුණත් කමක් නැහැ. ඊට පස්සේ ඔයාලා මේක දෙකට මැද්දෙන් කපා ගන්න මේ විදිහට. ඉතින් මේක එතකොට හොඳට හොද්දේ රසෙත් වෙනවා. මේවා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ කියලා විශේෂයක් නැහැ. කැමති නම් අයින් කරගන්න එපා කියලා හිතනවා නම් මේ විදිහට තමයි අයින් කරගන්න වෙන්නේ. ඉතින් ගොඩාක් ලොකු කකුලුවන් ගෙන මේවටම තියෙනවා කිචන් එකට අඬු එන්නේ වගේ පොඩක් පොඩි කරලා එහෙම නැත්නම් අපි මොකක් හරි කුස්සිය පාවිච්චි කරන පොඩි ටියකින් වගේ මේක තලලා තමයි අපි උයන්ඩ බොහෝ දුරට ලොකු කකුලුවන්ගේ ගන්නෙ. ඔන්න දැන් අපේ කකුලුව ටික හොඳට සුද්ධ කරලා අවශ්‍ය ගානට කපාගෙන හැම කකුලුවම කපන්න ඕනේ නැහැ. ලොකු කකුලුව මේ වගේ දෙකට කපාගෙන අඬු ඔයාලට ගලවන්න ඕන නම් ගලවලා මේ විදිහට දැන් ඉතින් සකස් කරගෙන අවසන් දැන් තියෙන්නේ මේක ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා තියනවා නම් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් කෑමට සකස් කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා මේ විදිහට කකුලුව සුද්ධ කරගන්න. ඉතින් දන්න අයට නෙවෙයි නොදන්න අයට මම මේ කියලා දුන්නේ. හරි එහෙනම් ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙලා මට පුංචි help එකක් දෙන්න. එහෙනම් නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.